ආදරෙන් පිළිගන්නවා සිලෝන් ඊසි රෙසිපීස් අපේ YouTube channel එකට. අද වීඩියෝ එකේ රෝස් පාන් බාගි රසට සෑන්ඩ්විච් එකක් හදාගන්න විදිය තමයි බලන්න යන්නේ. අපි හැමදාම පාන් කන්නේ කරි එකක් නැත්නම් සම්බෝලයක් වගේ හදාගෙනනේ. ඉතින් මේක ඉක්මනින් හදාගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඔන්න මම මෙතන පාන් භාගයක් අරගෙන කළු වාටිය පැත්තේ ටිකක් කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ හොඳට කැපෙන පිහියක් අරගෙන මේ වගේ පාන් එක දෙකට මැදින් කපා ගමු. ඊළඟට බිත්තර දෙකක් කඩලා බෝල් එකට දාගෙන ඒකට වතුර තේ හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මේ විදිහට වතුර චූට්ටක් දාලා බිත්තරේ බීට් කරගත්තාම අපේ ඔම්ලට් එක හැකිලෙන්නේ නැතුව ටිකක් පිම්බිලා වගේ ගන්න පුළුවන්. මෙතනදී ඔයාගේ රස අනුව ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගෙන විනාඩියක් විතර පෙනෙනකන් හොඳට බීට් කරගන්න. ඊළඟට අපි පෑන් එකට බටර් ටිකක් දාගෙන අපේ පාන් එකේ දෙපැත්ත දාගෙන ටිකක් රත් කරගමු. අඩු ගින්දරේ තමයි මේක පාන් එක දෙපැත්ත දාගන්න ඕන, නැත්නම් පාන් එක කළු වෙලා කර වෙන්න බලයි. ඊළඟට පෑන් එකට බටර් ටිකක් හරි තෙල් චූට්ටක් හරි දාගෙන අපේ සොසේජස් දෙකක් විතර කපාගෙන මේ විදිහට ෆ්‍රයි කරගමු. මේ ටික මේ ගානට ෆ්‍රයි වුණාම අපි කලින් බීට් කරගත්ත බිත්තර දෙක දැන් එකතු කරගන්නවා. දැන් අඩු ගින්දරේ මේක චුට්ටක් අපි බෙදගමු. දැන් අපි මේක ටිකක් රස වැඩි කරගන්න ග්‍රේප් කරගත්ත චීස් ටිකකුත් එකතු කරගන්නවා. අපි මේක හදාගන්න තෙල් ෂූට්ටයි එකතු කරගත්තේ. ඉතින් ඔම්ලට් එක කැඩෙන්න බලයි. ඔයාලා මේ වගේ පරිස්සමට මේ ෂේප් එකේ ඉන්න නමා ගන්න. ඊළඟට අපි පාන් එකේ එක පැත්තක බටර් ටිකක් ගාගෙන ඒකට සලාද කොළ දෙකක් විතර තියාගමු. මෙතනදී මේ ෆිලින් එකට ඔයා ආස දේවල් වෙනස් කරගෙන එකතු කරගන්න. මම මෙතනදී කපාගත්ත ලුණු පෙති ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම හීනියට කපාගත්ත ගෝවා ටිකකුත් දාගන්නවා. ඊළඟට රවුම් හැඩයට හීනියට කපාගත්ත තක්කාලි පෙති ටිකකුත් මේ විදිහට එකතු කරගමු. ඔයා කැමති නම් මේ වෙලාවේදී අමු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ දෙහිවිෂ ටිකක් තමයි එකතු කරගත්තේ. දෙහිවිෂ දැම්මාම සෑන්ඩ්විච් එකට හොඳ රසක් එනවා. ඊළඟට ඔයාගේ රස අනුව ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් උඩින් එහා ගමු. පාන් වලත් ලුණු තියෙනවා, ඔම්ලට් එකෙත් ලුණු තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී ලුණු පරිස්සමෙන් එකතු කරගන්න ඕන. දැන් අපි කලින් හදාගත්ත අපේ ඔම්ලට් එක පාන් පෙත්ත උඩින් තියාගමු. ඊළඟට ඔම්ලට් එකට උඩින් මේ විදිහට තක්කාලි සෝස් ටිකක් දාගන්නවා. ඔන්න දැන් අපේ රෝස් පාන් සෑන්ඩ්විච් එක හදාගෙන ඉවරයි. ඊළඟට පාන් පෙති දෙක ගානට හදාගෙන මේ විදිහට ලස්සනට කපා ගමු. ඉතින් හැමදාම කන විදියට වඩා වෙනස් විදිහක් ඔයාලට කැමති විදියට ෆිලින් එක වෙනස් කරගෙන හදා ගන්නත් පුළුවන්. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත සෑන්ඩ්විච් එක. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හැමෝටම ස්තුතියි.